ප්‍රේමවන්තයනි කොහොමද ඉන්නේ? හොඳින් ඉන්නවද? ඔබ කැඳවුම් ලබපු අය අහස පොළව මෙවව දෙවියන් වහන්සේගෙන් කැඳවුම් ලබපු අය. ඇයි දෙවියන් වහන්සේ ඔබව කැඳවුවේ කියලා දන්නවද? ඒක ඔබ දැනගත්තා නම් ඔබ හරිම සතුටු ප්‍රීතියෙන් පෙරෙනවා. ඔබ ලෞකික මනුෂ්‍යයන්ගේ කොහොම වුණත් අඳුනලා දෙන්න පුළුවන් නම් දෙවියන් වහන්සේගේ බැල්මේදී ඔබ කැඳවුම් ලබපු අය කියලා දේවචනෙන් පවසන්නේ. කවුද කැඳවුවේ? උසස් වූ දෙවියන් වහන්සේ. අහස පොළොව මෙවව දෙවියන් වහන්සේ මාගේ පුතේ මාගේ දුවේ කියලා කැඳවුවා. ඇයි දන්නවද? 1 කොරින්තයේ 1 පරිච්ඡේදය 9 පදය. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීකමට නුඹලා කැඳවාගත් දෙවියන් වහන්සේ විශ්වාසව සිටිනසේක. ඔබව කැඳවුවේ දෙවියන් වහන්සේ, මනුෂ්‍යයන් නෙවෙයි. දෙවියන් වහන්සේ කැඳවුවේ. ද බලන්න ඉන්ටර්වයුව එකට කතා කරනවා. ඉන්ටර්වයුව එකට කැඳවුවා කියලා කිව්වනම් මම එකට යනවා. ඉතින් මම එම කියලා යන විට ලොකු සතුටක් නේද මේ කම්පැනි එකේ මාව ඉන්ටර්වයුව එකට කැඳවලා තිබෙනවා කියලා. නැත්නම් ඔබ යම් බලයේ සිටින මිනිසෙක්, උසස් මිනිසෙක් ඔබ කැඳවුවා නම් අපි කියලා යනවා එයා මාව කැඳවුවා කියලා. ඉතින් මෙතන ඔබව කැඳවන්නේ කවුද? අහස පොළොව මෙවවා වූ දෙවියන් වහන්සේ. ඔබ උන්වහන්සේ කැඳවුම් ලබා සිටින්නේ. උන්වහන්සේ කැඳවුවා නම් කොපමණ වාග්යද? එහෙනම් ඇයි ඔබ බය වෙන්නේ? මොකටද උන්වහන්සේ කැඳවුවේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සහභාගීකම් පවත්වන පිණිස. එහෙනම් යේසුස් වහන්සේ සමග ජීවත් වෙන මේ ජීවිතයක් සම්බන්ධ වෙලා ජීවත් වෙන ජීවිතයේ දෙවියන් වහන්සේ අපව කැඳවුවා. එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුදුම දෙවියන් වහන්සේ සමග ඔබ නිතරම සම්බන්ධ වෙලා සිටින. නිකන් ආවා ඔහේ සම්බන්ධ වෙලා හිටියා යාත්නා කරා ගියා කියන එක නොවේ. උන්වහන්සේ කියනවා මම ඔබගෙන් ඈත් වෙන්න ඔබ වාත්හරින්නේ නැහැ කියලා. එහෙනම් නිතරම අප සමග සිටිනවා, නිවස සිටිනවා, රැකියාව කරන ස්ථානයේ සිටිනවා, කොලෙජ් එකේ සිටිනවා, පාසල සිටිනවා, ඔබ රැකියාව කරන ස්ථානයේ සෑම තැනකම ඔබ සමග සිටිනවා. ඔබ සමග කතා කරමින් සිටිනවා. ඔබ උන්වහන්සේ සමග කතා කරන්න පුළුවන්. උන්වහන්සේ අප සමග කතා කරනවා. අයින් වෙන්නේ නැහැ. සහභාගීකම කියලා කියන්නේ ඒක තමයි. එහෙනම් නිතරම උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා ඉන්නේ. එකට එකතු වෙලා ඉන්නේ. ඒක තමයි සම්බන්ධ වීම. ඉතින් husband and wife කියලා කියන්නේ සම්බන්ධ වෙලා ජීවත් වෙන එක. ඉතින් අනිත් අයට ඒ විදිහට ජීවත් වෙන්න බෑ. රැකියාව කරන වෙලාවට විතර සම්බන්ධ වෙලා ඉන්නේ. ස්කෝලේ සිටින විට ස්කෝල් ටයිම් ඉවර වෙනකොට ඒක ඉවර වෙනවා. ඔෆිස් එකේ ඉන්න අය ඔෆිස් ටයිම් ඉවර වෙනකොට ඉවරයි. ව්‍යාපාරය කරන අය ව්‍යාපාර ඉවර වෙනකොට සම්බන්ධතාවය ඉවරයි. නමුත් ස්වාමි පුරුෂ භාර්යාව කියන එක ජීවිත කාලය පුරාම තිබෙනවා. ඒ වගේම තමයි මනමාලය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග මනමාලිය වූ සභාව සමග සම්බන්ධ වී සහභාගී සිටින්නට තමයි කැඳවුම ලැබලා තිබෙන්නේ. එන කොපමණ වාග්යද? එනං උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා ජීවත් වෙන්නට උන්වහන්සේ අපව කැඳවා තිබෙන. උන්වහන්සේ විශ්වාසවන්තයි. ඉතින් මාව උන්වහන්සේ මේ මාර්ගය තුල ලස්සනට ගෙනියයි කියලා විශ්වාස කරන විට ඒ පුදුම අත්දැකීම හැඟීම ඔබට දැනෙනවා. යේසුස් වහන්සේ සමග නිතරම කතා කරන එක දැනෙනවා. උන්වහන්සේ ඔබ කතා කරන එක ඉක්මන යවුම්කම් දෙමින් පිළිතුරු දෙන එකත් ඔබට අත්දකින්න පුළුවන්. මාගේ යාඥාව අසනවා කියලා ඔබ දැනනවා. මවෙක් බලන්න එක දවසක යේසුස් වහන්සේ ගැන දන්නේ නැහැ. නමුත් භක්තිවන්තව දෙවියන් වහන්සේට දෙවිවරුන්ව විශ්වාස කළා. දෙවිවරුන් වෙනුවෙන් ඕනම දෙයක් අප කරනවා. තමගේ ශරීරය දුකටපත් කරමින් දෙවිවරුන් සෙව්වා. යේසුස් වහන්සේ ගැන කිව්වනම් කැමති නැ බණිනවා. එක අවස්ථාවේදී යක්ෂ ආත්මෙන් බලපෑමකට මුහුණ දීලා නිදහස නැතුව ජීවත් වුණා. මන්තරකාරණ්‍යන්ව බැලුවා. ගුරුකම් කරන අය බැලුවා. කිසිම නිදහසක් නැ. කවුද කිව්වා යේසුස් වහන්සේ දෙස බලන්න කියලා? අකමැති වුණත් අය මොකද කරේ? යේසුස් වහන්සේ ළඟට ගිහලා බලමු කියලා ගියා. යේසුස් වහන්සේ සොයන්න පටන් ගත්තා. යේසුස් වහන්සේ ඇයට ඇලිදරව් වුණා. පුදුම විදියට නිදහස ලබා ගත්තා. කොච්චර මුදල් වියදම් කරාද කාටත් මේ නිදහස දෙන්න බැරි වුණා. යේසුස් වහන්සේ මාව නොමිලෙම නිදහස් කළා. ඉන්පසුව දවසකට පැය 2 උදෑසන යාත්නා කරනවා. ඇයගෙන් අහනවා කොහොමද පැය 2 යාත්නා කරන්න කියලා. ඇය කිව්වා මම යාත්නා කරන්නේ නැහැ, උන්වහන්සේ සමග කතා කරනවා. උන්වහන්සේ මා සමග කතා කරනවා. කතා කරන යේසුස් වහන්සේ මේ වගේ දෙවි කෙනෙක්ව මම ඉච්චරකල් අඳුනන්නේ නැතුව ගියානේ. මට හරිම දුකයි. උන්වහන්සේ කතා කරන මාත් එක්ක හැමදාම කතා කරනවා. මම කතා කරන විට මම කල යුතු දේ කියනවා. මම යාත්නා කරන්න අවශ්‍ය දේවල් කියනවා. මම ඉල්ලන දේවල් මට දෙනවා. මම යේසුස් වහන්සේ සමග ජීවත් වෙනවා. මේක තමයි ක්‍රිස්තියානි ජීවිතේ. මේ විදිහට උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා ජීවත් වෙන්නට තමයි උන්වහන්සේ අපව කැඳවුවේ. නමට ගිහිලා යාත්නා කළා.
ඔය එන එකක් නොවේ. සෑම විටකම යේසුස් වහන්සේ සමග කතා කරන්න ඕනේ. ඔබ කැප වෙනවද? උන්වහන්සේ අවංකයි. ඔබ ලස්සනට උන්වහන්සේ ගෙනියනවා. උන්වහන්සේ මඟ පෙන්වනවා. උන්වහන්සේගේ හස්තයට බාර දීලා බලන්න. දැන් ඔබ කියනවද ස්වාමිනේ? ඔබ වහන්සේ සමග මම සම්බන්ධ වෙනවා. ඔබ වහන්සේගේ හඬ අසන්න ඕනේ. ඔබ වහන්සේ සමග මම සම්බන්ධ වෙ කතා කරමින් ජීවත් වෙන්න ඕනේ. යේසුස් වහන්සේ සමග සහභාගීකම් පවත්වන පිණිස ඔබ වහන්සේ මාව කැඳවුව නිසා ස්තුතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ආමෙන්.